සුබම සුබ දවසක් මගේ වීඩියෝ බලන මාව අහන් ඉන්න ආදරණීය මගේ යාළුවෝ හැමෝටම ඔයාලගේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මගේ සිංක් එක ළඟ තියලා තිබ්බ රැක් එකක් තිබ්බා. මේ රැක් එක තමයි. ඉතින් ඒකෙත් සිංක් එක ළඟ තිබ්බ රැක් එකේ අපි භාණ්ඩ එහෙම පිරිසුදු කරාම ඒක රැක් එක උඩ තියලා අර වතුර බේරෙන්න තියන්න තමයි මේ රැක් එක තිබ්බේ. ඉතින් මේක මගේ අතින් අර හොදනකොට කූරු කැඩිලා ගියා. ඉතින් මේකේ හැඩේ තියෙන විදිහ දැක්කහම මට හිතුණා මේක විසිකරන එක අපරාධයක් කියලා. ඉතින් මං එදා ඉඳන් ඒක ටීකෝන් එක විදියට තියාගෙන හිටියා. ඊට පස්සේ මට හිතුණා මේක දැන් අර කූරු මම පිහිදනකොට එහෙම ඒ කූරු එහාට මෙහාට යනවා, ලොකු වෙනවා, පොඩි වෙනවා, ඒ වගේ වෙනවා. ඉතින් මට හිතුණා මේකට ලස්සනට මේක හදා ගන්න ඕනේ කියලා. ඉතින් ඔයාලට මං ජයකිරණ බඩු ගන්න වීඩියෝ එකේදී මම පෙන්නුවා මම අර නූලක් ගත්තා කියලා 190ක් කියලා. ඒක මම ඔයාලට කිව්වා මගේ ටීකෝන් එකට තමයි ගත්තේ කියලා. ඉතින් ඇත්තටම ගත්තේ මේ ටීකෝන් එක හදාගන්න. ඉතින් මම ඊට පස්සේ ඒ නූල අරගෙන මේක වටේම එතුවා. ඉතින් ඔතනකොට ඔතා ගන්න බැරි වුණා. ඒ කියන්නේ අර මේක එහෙට මෙහෙට අර පයින්නවා, පුඩි වෙනවා, ලොකු වෙනවා. ඊට පස්සේ හස්බන්ඩ් කරපු වැඩි කම්බියක් කපලා අරගෙන ඒක අතරට සෙට් කරලා අර යන්නේක නැවතුවා. නවත්තලා ළඟ තිබ්බ මේ අර නූලෙන් වටේම එතුවා. දැන් ඔතලා ඉවරයි. ඉවර වෙලා එයා ඊට පස්සේ කිව්වා අර ඒක තියෙන එක පාළුයි වගේ හින්දා පොඩි මෝස්තරයක් දාමු කියලා. ඉතින් අර සරුංගල් අරින තංගුස් නූල් තියෙන්නේ. ඒ වගේ ඒ රෝලක් තිබ්බා ගෙදර. ඉතින් එයා කරපෙඩි මේ ඒකෙන් පොඩි ලස්සනක් ගේමු කියලා අර අපි වටේ අරපු ලනු දෙක මැදින් දදා ඒක ලස්සනට ඔය කරගන්නවා. ඉතින් ඔයාලට කියන හස්බන්ඩ් තමයි මේක මට හදලා දෙන්නේ. මේ අර මට ඇත්තටම කරන්න ගත්තට කරගන්න බැරි වුණා. එහෙට පයින්නවා මෙහෙට පයින්නවා වගේ වුණා නූල. අර රැක් එකත් අර ඒක මේ පොඩි වෙනවා ලොකු වෙනවා වගේ වෙනවනේ. ඒකින්ද මට ඒක කරගන්න බැරි වුණා. ඉතින් ඒකින්ද මම ඒක තියලා තිබ්බා පැත්තකට කරලා හස්බන්ඩ්ට නිවාඩුවක් හම්බුන වෙලාවක එයාට දීලා කරගන්නවා කියලා. ඉතින් එයාට නිවාඩුවක් හම්බුන දවසට නිවාඩු හම්බුණා. ඉතින් ඒ දවසට ඉතින් මං කිව්වා මට දැන් ගොඩක් දවස් මම මේක මේ විදිහට තියාගෙන ඉන්නවා. පුළුවන් නම් මට මේක කරලා දෙන්න කියලා. ඊට පස්සේ එයා කිව්වා එහෙනම් නූලයි ඔය රැක් එකේ ඒ කෑල්ලයි ගේන්න කියලා. ඉතින් මං ගෙනහලා දුන්නාට පස්සේ ඔය දැන් ඉතින් එයා මට හදලා දෙනවා. ඉතින් ඔයාලට කියන්න ඇත්තටම මේක අර කැඩිලා විසි කරන්න තිබ්බ දෙයක් තමයි. ඉතින් මට හිතුණා අපරාධෙනේ මේක මට රැක් එකක් විදියට හදාගන්න පුළුවන්නේ. ඒතර වෙනමම කියලා මට සල්ලි දීලා රැක් එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. මේක ලස්සනට හදාගත්තාම මට කාලයක් ඉතින් ඇත්තටම මේක පාවිච්චි කරන්න පුළුවන්නේ. මේක අපි මම වටේම ආවරණය කරගත්තාම අර දාන බෝතල් උනත් එහාට මෙහාට යන්නේ නැහැ. අර කූඩයක් වගේ ඒක අයින් කරලා එහාට පිරිසුදු කරනකොට පැන්ටි උනත් එහාට මෙහාට තියාගන්න පුළුවන් කූඩේ වගේ අල්ලලා. ඉතින් එහෙම හිතලා තමයි ඇත්තටම මේ රැක් එක මං හදාගන්න ගත්තේ. දැන් මේ විදිහට මේ නූල දැන් එයා අතරින් අර නූල් අතරින් දදා හදනවා. ඉතින් සමහර වෙලාවට ඒක නූල් දානකොට අර දෙපැත්තෙන් මේ නූල් ටික පයින්නවා. ඒ කියන්නේ අර මේ තියෙන රැක් එකේ හෙට මෙහෙට වෙන හින්දා ඉතින් ඒවත් හද හස්බන්ඩ් ওই විදිහට ඉතින් මට හදලා දෙනවා. ඉතින් ඔයාලා බලන්නකෝ මේක හදලා ඉවරුනහම කොහොමද කියලා. ඉතින් මට පහලින් කමෙන්ට්ස් එකකුත් දාගෙන යන්න ලස්සනද නැද්ද කියලා. ඉතින් අපිට අර හිතන්න නැති විදිහට අපේ ගෙදර තියෙන අර අහක දාන බඩු වලින් ඇත්තටම නිවසට ලස්සන දේවල් කරගන්න පුළුවන්. මම ගොඩක් වෙලාවට ඒ වගේ දේවල් කරගෙන තියෙන. ඔය සමහර වළම් බිඳුනහම එහෙම මං ඒවා විසි කරන්නේ නැහැ. ඉතින් හස්බන්ඩ් නම් කියනවා සමහර වෙලාවට වළං එහෙම බිදිච්ච ගේ ඇතුලේ තියාගන්න එපා කියලා. ඉතින් මං ඒවා එක විදිහට ලස්සන කරලා ඉතින් තියාගෙන ඉන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අර නූල දාලා අර සරුංගල් නූල බැන්දට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. දැන් ඊළඟට අර අපි බැන්දේ සිල්වර් පටියෙන්නේ සිල්වර් නූලෙන්නේ. දැන් හස්බන්ඩ් අර ඉතුරු වෙලා තිබ්බ නිල් පාට නූලත් අර ඒකේ සිදුරු තියෙනවනේ සිදුරු ඇතුළට දාලා ඉස්සෙල්ලාම ගැටයක් ගහ ගන්නවා. ගැටේ ගහගෙන තමයි වටේ අරගෙන යන්නේ.
ඉතින් අර පයින් නැති වෙන්න වටේම අරන් ගිහලා ඉතින් එයා හදලා දෙනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ. ඉතින් ඇත්තටම අපිට සමහර වෙලාවල්ලට හිතන්නේ නැති විදියට අපේ ගෙදර තියෙන ওই කැඩිලා බිඳිලා යන භාජන වලින් ලස්සන නිර්මාණ කරගන්න පුළුවන්. අපි අර ඒ වගේ දෙයක් කරගත්තාම අපි අර ගන්න හිතන් ඉන්නව නම් මොනවා හරි දෙයක් ඒ මුදලත් ඇත්තට අපිට ඉතුරු කරගන්න පුළුවන්. චුට්ටක් නිර්මාණශීලීව හිතන්න පුරුදු වුණාම ඉතින් දැන් මේ විදිහට ඔය වගේ වටේම අර නූලත් වටේම උතාගෙන යනවා ඒක විදිහටම. ඉතින් අර ඊට පස්සේ ඒක එතුවට පස්සේ අර පෙට්ටියක් වගේනේ. එතකොට මට අර මගේ පිටි සීනි බෝතල් එහෙම ඒක ඇතුලේ රඳව ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි ඉතින් උතාගෙන යන්නේ. ඉතින් මමත් ළඟට වෙලා ඉන්නවා මේ ඔතනකන් නැත්තම් අර කවුරුත් නැති වුණාම එයාට කම්මැලි හිතිලා ඉතින් කරන්නේ නැහැ. ඉතින් ඉඳලා නිවාඩු හම්බෙන්නේ. ඉතින් දැන් අර නූල් ටික එහාට මෙහාට යන්නේ නැති වෙන මගේ ළඟ තිබ්බා B70 ගම් එකක්. ඉතින් ඒක දාලා මේ විදිහට අලව ගන්නවා නූල් ටික අර හයි වෙන්න. එතකොට අර නූල් ටික ඔක්කොම හයි වෙලා හිටිලා තියෙනවා. නැත්තම් අර නූලුත් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න බලනවා. ඉතින් මට හිතුණා මේක හදන ගාම ඔයාලටත් වීඩියෝ එකක් කරලා දාන්න ඕනේ කියලා. දැන් මේ තියෙන්නේ නූල් ටික බැන්දට පස්සේ ඉතින් ඔයාලා බලන්නකෝ ලස්සනයිනේ. ඉතින් මේ තියෙන්නේ නට් වගයක් ගෙනහල්ලා ඉතුරු වෙලා තිබ්බ පොතු වගයක්. ඉතින් මේක ගොඩක් කල් ගෙනහල්ලා ඉතින් මම මේක කවදාරි දවසක දූට ඕන වෙයි කියලා තමයි අරන් තියාගත්තේ. ඊට පස්සේ මට මේක ඔතලා ඉවරුනහම මට මතක් වෙලා මං කෝ හස්බන්ඩ්ට මේ මෙහෙම නට් වගේක පොතු ටිකක් තියෙනවා. මට මේක අර පාළු ගතිය වෙන්න යන්න ලස්සන්ට මේක අලවලා දෙන්න කියලා. ඉතින් එයා ඊට පස්සේ මේ නට් ටික අරගෙන අර B70 ගම් එකෙන් මේ විදිහට ලස්සන ඩිසයින් එකක් අලවනවා. ඉතින් ඔයාලත් බලන්නකෝ ඇත්තටම මේක ලස්සනද නැද්ද කියලා. ඉතින් මට නම් හිතෙනවා ඉතින් හරි ලස්සනයි කියලා. මට විසි කරන්න ගිය දෙයක් නේ ඉතින් මම ලස්සනට මේ හදාගත්තේ. ඉතින් දැන් මේ විදිහට මල් පෙත්තක් විදිහට අර නට් ටික තියා ගන්නවා. නට් තුන වගේ තමයි තියාගන්නේ. නට් කිව්වට ඉතින් නට් වල පොතු තමයි මේ තියාගන්නේ. ඉතින් මට ඇත්තටම හිතුණා මේක වීඩියෝ එකක් කරලා දැම්මොත් ඔයාලටත් වෙන දෙයකට හරි අදහසක් ගන්න පුළුවන් නේ කියලා. ඇත්තටම මේක ඉතින් කැඩුනහම අපි විසි කරලා දානවනේ. ඉතින් වැඩක් නැහැ කියලා හිතලා. ඉතින් මට හිතුණා අපරාධෙනේ විසි කරන්නේ මම මේකෙන් කොහොම හරි ලස්සනට රාක්කේ හදා ගන්නවා කියලා. මගේ කලින් මේක හදන්න කලින් නිකන් නෝමල් විදිහට තමයි මම පිටි සීනි බෝතල් මේක උඩ තියලා තිබ්බේ. ඔයාලට කියන්නේ ඉතින් මේක හදලා ඉවරුනාට පස්සේ මගේ කුස්සියට හරි ලස්සනක් ගෙනාවා. ඉතින් මේ තියෙන දැන් හදලා ඉවරුනාට පස්සේ ඉතින් මට ඉතින් හිතුණා ඔයාලටත් මේක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඇත්තටම මගේ කුස්සිය ගොඩක් ලස්සන වුණා මේක හින්දා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්න. මගේ වීඩියෝ බලපු මාව අහන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.